මේ ඡායාරූප දිහා බැලුවාම ඔබට මොකද හිතෙන්නේ? මේ මහා කාන්තාරයේ මැදට නැව් ගෙනත් දැම්මේ කවුද? නැත්තම් මේක පැරණි නැව් හදපු කම්හලක් කියලාද? මිත්‍රවරුනි, මේ තමයි මිනිසා විසින් Tamanගේ කෑදරකම නිසා සම්පූර්ණයෙන් විනාශ කරලා දාලා අද වෙන විට මහා කාන්තාරයක් බවට පත් වෙලා තියෙන ඇරල් මුහුද. ඇත්තටම ඇරල් මුහුදට මොකද වුනේ කියලා දකින්න අද අපි යමු උස්බෙකිස්තානයේ පැත්තට. පැරණි සෝවියට් රුසියාවෙන් වෙන්වුණු උස්බෙකිස්තානයට සහ කසකස්ථානයට අයත් භූමි ප්‍රදේශයක පිහිටි මේ ඇරල් මුහුද 1960 වර්ෂය වන විට වර්ග සැතපුම් 26000ක් පමණ වුණා. ලංකාවටත් වඩා විශාල භූමි ප්‍රදේශයක සුළු ලවණ සාන්ද්‍රණයක් සහිතව පැවති මේ දැවැන්තයා එකල සැලකුණේ ලෝකේ 4 වන විශාලම විල විදියට. මධ්‍යම ආසියාවේ විශාලම ගංගා දෙකක් වන අමුඩාරියා සහ සුචිඩාරියා ගංගා මේ මගින් පෝෂණය වුණා. එකල සෝවියට් රුසියාවට 4 වන වැඩිම මාළු නිෂ්පාදනය වාර්තා කරන්නෙත් මේ ඇරල් මුහුද කේන්ද්‍ර කරගෙන. 1960 ඉඳන් 1990 දක්වා දීවරයන් 75000ක් මේ මගින් Tamanගේ ජීවිකාව රැකගත් අතර වසරකට ටොන් 48000ක මත්ස්‍ය නිෂ්පාදනයක් මේ ඇරල් මුහුදෙන් සිද්ධ වුණා. ඇරල් මුහුදේ දකුණු ප්‍රදේශයේ පිහිටි විශාල මසුන් ටින් කිරීමේ කර්මාන්ත ශාලාවේ පමණක් සේවකයන් 11500ක් සේවය කරා කියලා සඳහන් වෙනවා. නමුත් 1918 ඉඳන් 1950 අතර කාල සීමාවේදී සෝවියට් රජයගත් එක් තීරණයකින් මහා පාරිසරික ඛේදවාචකයකට මුල පුරනවා. ස්තාලින් ඇතුළු පාලකයන් විසින් කපුවගාවෙන් ස්වයං පෝෂිත වීමේ කෑදරකමට සහ ඒ ඔස්සේ ලැබෙන අපනයන ආදායම ගැන සිතමින් ඇරල් මුහුද හා සම්බන්ධ විශාල ගංගා දෙක හරහා ඇලමාර්ග ගණනාවක් ඉදිරි කරලා ජලය වෙනත් පැත්තකට හැරෙව්වා. මේ ප්‍රතිඵලයක් විදිහට කිලෝමීටර් 850ක් දිග අමුඩාරියා ගඟ සම්පූර්ණයෙන්ම සිඳී ගියා. 1960ට සාපේක්ෂව 2015 වෙන විට ඇරල් මුහුද 98%ක්ම අතුරුදහන් වුණා. අද මේ කාන්තාරය හඳුන්වන්නේ ඇරල්කම් කාන්තාරය කියලා. මිලියන 35ක ජනතාවක් මේ පාරිසරික ඛේදවාචකයෙන් පීඩා විඳින අතර මේන් හමන ලුණු මිශ්‍ර විස සහිත වැලිකුණාටු නිසා මිනිසුන්ගේ උගුරේ පිළිකා සහ ලදරු මරණ අනුපාතය සීග්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ විෂ සූළඟ උත්තරද්‍රවයේ හිමවලසුන්ට පවා හානි කරන බවට විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා. චෙනොබිල් න්‍යෂ්ටික පිපුරුමටත් වඩා දරුණු පෘථිවිය සිදු වූ තැති ගන්වන සුළුම පාරිසරික විනාශය මෙයයි. මිත්‍රවරුනි, මිනිසා ධනයේ පසුපස හඹා යද්දී සබාදාම අමතක කිරීමේ විපාකය අත්විඳීමට සිදුවන්නේ නූපන් පරම්පරාවකට බව ඇරල් මුහුද අද අපට කියා දෙනවා.